ඔයාලා දන්නවද කහපාට කියන්නේ ජීවිතයට සතුට අරන් එන බුද්ධිය අරන් එන පාටක් කියලා. ඉතින් අද කතාව තමයි ලෝරිෆෝස කියන සුරංගන නිම්නයේ හිටපු සුරංගනාවියන්ගේ කතාව. හැම මලකටම පුංචි සුරංගනාවියන්ව මවපු කාලෙක ලෝරිෆෝස කියන නිම්නයක පුංචි සුරංගනාවියෝ ටිකක් ජීවත් වුණා. හැම සුරංගනාවියෙක්ම රෝස පාටට රතු පාටට ආස වෙනකොට මේ ලෝරිෆෝස කියන පුංචි නිම්නයේ ජීවත් වුණ මේ සුරංගනාවියෝ ටික ආස වුණේ කහ පාටට. ඒ අය සෝබාදහම තිබුණු කහ පාට හැම දෙයකටම ආස කරා. අනිත් නිම්නයන් වලට වඩා කහ පාටට ආදරය කරපු මේ සුරංගනාවියෝ ළඟ ගොඩාක් සතුට තිබ්බා. ඒත් ඒ සතුට ලැබුණේ කොහෙන්ද? ඒව හොයාගත්තේ කොහොමද කියලා එයාලා දැනන් හිටියේ නෑ. කහ පාටට තියෙන ආදරේම ජීවිතේම කරගත්ත මේ පුංචි සුරංගනාවිය ලෝරිෆෝස කියන ගම්මානයම කහ පාටින් සැරසුවා. කහ පාට මල් වැව්වා. පුංචි බිත්ති කහ පාටින් පාට කරා. එයාලා විසින්ම හදපු සූර්යකාන්ත මල් පාත්තියට වතුර දැම්මා. පොහොර දැම්මා. ඉතින් මේ පුංචි සුරංගනාවියන්ගේ කැපවීම හින්දාම මේ පුංචි සුරංගන නිම්නේ හරි ලස්සනට පෙනුණා. අනිත් සුරංගන ගම්මානවල හිටපු පුංචි සුරංගනාවියෝ සතුටින් හිටපු නැති නිසා ලෝරිෆෝස පුංචි සුරංගන ලන්තේ හිටපු පුංචි සුරංගනාවියෝ ටික එයාලට මේ ලෝකෙ කොහොමද සතුටින් ඉන්නේ කියලා දුන්නා. ඒ කොහොමද දන්නවද? ලෝරිෆෝස නිම්නයේ පුංචි සුරංගනාවියෝ වැඩියෙන්ම ආදරය කරපු මල තමයි සූර්යකාන්තය. සූර්යකාන්ත මලට පුංචි රහසක් තියෙනවා. ඒ මල හිරු එළිය එන පැත්තට හැරෙනවා. හිරු එළිය නැති වෙද්දි නැවතත් ආයෙමත් හිරු හොයනවා. ඉතින් ඒ නිසා සුරංගනාවියෝ කියනවා ආලෝකය හොයන මල් කවදාවත් දුක පස්සෙන් යන්නේ නැහැ කියලා. එයාලා හොයාගන්නේ සතුට විතරමයි කියලා. ඉතින් එයාලා සූර්යකාන්ත මල් වැව්වේ ලස්සනට පේන්න විතරක් නෙමෙයි. එයාලා ඒ මලෙන් මෙන්න මෙහෙම ඉගෙන ගත්තා. සූර්යකාන්ත මල කහ පාට නිසා නෙවෙයි, හිරුගේ ආලෝකය හොයන් යන නිසා වගේම හොඳ දේවල් හොයන් යන නිසා සතුට මතක් කරන මලක් වුණා. ඒ නිසාම සූර්යකාන්තයේ පාට හෙමිහෙමින් සතුටේ පාට වුණා. දන්නවද? එතෙන් පටන් හැම කෙනෙක්ම කියන්න පටන් ගත්තා සූර්යකාන්තයේ පාට තමයි කහ පාට. කහ පාට තමයි සතුටේ පාට.